සුබ දවසක් හැමෝටම. මම අද ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද කදුරියකට මාළු ගෙනල්ලා කදුරි කොටු වලට මාළු දාන්නේ කියලා. මේ දැන් මම වැඩ කරන්නේත් කදුරියක. මේ අපේ කදුරියට එහා පැත්තේ කදුරියට තමයි මේ මාළු ගෙනල්ලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ කාලේට මාළු ගේන්නේ නෑ මේ මාළු జాතිය. ඒත් මේ සාමාන්‍ය පැටවුනේ මේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ත් 200ත් අතර මාළු තමයි මේ ගෙනල්ලා දාන්නේ. මේ වගේ මාළු සාමාන්‍යයෙන් ටොන් 3ක් ටොන් 4ක් විතර දැන් මේ බාන ගමන් තියෙන්නේ. මේ මාළු ගේන්නේ වෙන පළාත්වල පැටවු හදලා ඒවා වාහන වලට පටවගෙන වාහනෙන් නැවට දාගෙන නැවෙන් ගෙනල්ලා තමයි කදුරි වලට දාන්නේ. මේ මාළු සාමාන්‍යයෙන් ග්‍රෑම් 700ක් 800ක් කිලෝ එකක් තරමට හදලා ඉවර වෙලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු එකහමාරක් දෙකක් අතර හදලා ඉවරලා තමයි අපි මේ මාළු විකුණන්නේ සාමාන්‍ය මේ මාළු සීතල කාලේ තමයි ගොඩක්ම මේ මාළු විකිනෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් රුපියල් 2500කට කිලෝ එකක් වගේ යනවා. මං හිතනවා මේ දැන් මම මේ පෙන්නන දේ ලංකාවෙන් කොරියාවට එන්න බලන් ඉන්න මල්ලිලා අයියලාටත් මේක වැදගත් වෙයි කියලා. ඒක මම මේ වීඩියෝ එකක් දාන්න හිතුවේ මෙහෙම. මෙන්න මේ තමයි මාළු ගේන වාහනේ තිබිලා වාහනේ ටැංකි තියෙනවා. ටැංකි වලින් මෙන්න මේ විදියට අරගෙන තමයි කදුරි කොටු වලට මාළු ටික දාන්නේ. සාමාන්‍යයෙන් මේ ටැංකියක ඉන්නවා මාළු කිලෝ 200ක් 300ක් විතර ඉන්නවා. 300ත් අතර වගේ ඉන්නවා මාළු ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් මේ නැවක ලොරි දෙකක් විතර ගහන්න පුළුවන්. ලංකාවෙන් කොරියාවට කවුරු හරි එන්න බලාපොරොත්තු වෙනවා නම් දීවර විභාගය ලියලා දීවර අංශයේ රැකියාවක නිරත වෙන්න එනවා නම් ඒ කෙනාට ලැබෙන්නේ කදුරි යන්සික් යන්න. ඒ කියන්නේ කදුරියක වැඩ කරන්න නම් මෙන්න මේ වගේ වැඩ තමයි කරන්න වෙන්නේ. අමාරු නෑ. කරන්න ලේසි. වැඩ ඉගෙන ගත්තාම ගොඩක් ලේසි වැඩ කරන්න. මේ තමයි මේ මාළු ගේන නැව. අපි මම නැවෙත් පොඩි වටයක් ගිහිල්ලා පෙන්නන්නම් නැව කොහොමද තියෙන්නේ කියලා. ඔය තමයි මාළුවේගේ සයිස් එක. සාමාන්‍යයෙන් මේ මාළුවේ ග්‍රෑම් 120ක් 200ක් අතර ඉන්නවා. ඔය වටේටම තියෙන්නේ කදුරි තමයි. කදුරි යන්සික්ජන්. ඔය එක එක වර්ගයේ මාළු ಜಾති හදනවා. මේ කාලේ සීත කාලේ නිසා ගොඩක් දුරට වැඩ ඉවර කරනවා කදුරි වල. සාමාන්‍යයෙන් සීතල කාලේට ගොඩාක් දුරට කදුරි වල වැඩ අඩුයි. ඔහොම තමයි කදුරි කොටු තියෙන්නේ.
මේ කදුරි කොටු වල නම් ඉන්නේ ගොඩාම මේ මාළු జాතිය විතරයි. අනිත් කදුරි වල ඉන්නවා එක එක జాතියේ මාළු, රොක්, කම්සිංගි, තෝම්, තොල්තෝම්ලා ගොඩක් මාළු జాති ඉන්නවා. මම මේ දල අදහසක් දෙන්නේ කොරියාවෙන්, ලංකාවෙන් කොරියාවට එන්න නංගිල මල්ලිලා අයියලා වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. මෙන්න මේ තමයි ඉතින් මේ මාළු ගේන නැව. මේ වටේකුත් යමු බලන්න අපි. අද පොඩ්ඩක් උලන් සැරයි. සැරින්ද පොඩ්ඩක් වීඩියෝ කරන්න අමාරුයි. කදුරි වල ගොඩාක් වැඩ කරනවා ලංකාවේ අය. ඒ හින්දා එන කෙනා බය වෙන්න එපා. ගොඩාක් ලංකාවේ අයියලා මල්ලිලා වැඩ කරනවා මේ කදුරි වල. අමාරුවක් නෑ වැඩ කරන්න, ලේසි. පරිස්සමින් වැඩ කරන්න තමයි ඉතින් තියෙන්නේ. එන කට්ටියට කියන්න තියෙන මට එච්චරයි. කවුරු හරි දැනට කොරියාවෙන්, ලංකාවෙන් කොරියාවට එන්න ඉන්නවනම් දීවරංශයෙන් කදුරි ගැන දැනගන්න තියෙනම් කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් තියෙනම් ඔයාලට අනිවාර්යෙන් කියලා දෙන්න. ඉස්සරහින් පේන්නේ මාළු දාලා තියෙන දැල්වල දැල් ගොඩ අරගෙන හොදන විදිය තමයි. අදට මම මේ වීඩියෝ එකෙන් නවතින්නම්. ආයේ වීඩියෝ එකෙන් හම්බ වෙමු. මොනවාම හරි කදුරි යුගල ගැන දැනගන්න තියෙන කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට දන්න දෙයක් තියෙන අනිවාර්යෙන් කියලා දෙන්න. ජය වේවා.